ලංකාවේ ඉඳන් යුරෝපයට එනවා නම් ඔයාලට යුරෝපයේ තියෙන අවස්ථා මොනවද, එන්නේ කොහොමද, අන්න ඒ වගේ කාරණා ගැන පොඩ්ඩක් ගැඹුරින් ටිකක් සාකච්ඡා කරන්න කියලා. ඉතින් අයබෝවන්. ඔයාලට සමහරවිට මතක ඇති මම කලින් වතාවක වීඩියෝ එකක කිව්වා ෆින්ලන්තය ගැන විතරක් වීඩියෝස් අරගෙන එන්නේ නැතුව ඉදිරියේදී මුළු යුරෝපයම ආවරණය වෙන විදිහට වීඩියෝස් සීරීස් එකක් අරගෙන එන්න මම කල්පනා කරගෙන ඉන්නවා, අදහස් කරගෙන ඉන්නවා කියලා. මම ෆින්ලන්තයේ දැනට ඉන්න නිසා ගොඩක් කට්ටිය මගෙන් ෆින්ලන්තය ගැන විතරක් කතා කරලා විස්තර ඇහුවට සමහර අය මට මෙසේජ් කරලා අහන වෙලාවල් තියෙනවා යුරෝපයේ රටවල් වලට එන්න තියෙන අවස්ථා මොනවද කියලා. සමහර රටවල් ගැන අහලා විශේෂයෙන්ම ඒ රටවල් නම් කරලා මේ රටට අපි එන්නේ කොහොමද වගේ ඒ වගේ ප්‍රශ්න අහපු අවස්ථා තියෙනවා. මොකද එයාලට ලොකු අදහසක් තිබුණේ නැහැ කොයි වගේ රටගෙන යුරෝපයට එන්න කට්ටිය කැමැත්ත තියෙනවා. ඒ වුණාට එන රට ගැන කට්ටියට එහෙම ලොකුවට අදහසක් නැහැ. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී සමහර කට්ටිය මගෙන් කතා කරලා ප්‍රශ්න කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක මම කල්පනා කරා ඔයාලට වීඩියෝ සීරීස් එකක් අරගෙන එන්න ඕනි කියලා. ලංකාවේ ඉඳන් යුරෝපයට එනවා නම් ඔයාලට යුරෝපයේ තියෙන අවස්ථා මොනවද, එන්නේ කොහොමද, අන්න ඒ වගේ කාරණා ගැන පොඩ්ඩක් ගැඹුරින් ටිකක් සාකච්ඡා කරන්න කියලා. ඉතින් ඔයාලා මගේ channel එක අලුතෙන්ම නම් බලන්නේ මම ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. මගේ නම එරංග ඒකනායක. මම දැනට ෆින්ලන්තයේ තමයි ජීවත් වෙන්නේ, යුරෝපයේ රටක්. ඉතින් මම දැනට මෙහි ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා දැනට අවුරුද්දකට වැඩි කාලයක් මෙහි ජීවත් වෙනවා. ඉතින් මෙහි වැඩ කටයුතු ටික කරගෙන යන අතරේ මට ඉඩක් ලැබෙන වෙලාවල් වලට මම පොඩියට YouTube channel එකක් කරගෙන යනවා. මොකද මම මේ channel එක හරහා ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මම මෙහි යුරෝපයේ රටක ජීවත් වෙද්දී මම ලබන අත්දැකීම කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් මම ඒකෙදි ගොඩක් වෙලාවට අරමුණු කරන්නේ විනෝදාස්වාදයේ පැත්තට වඩා ඔයාලා ලංකාවේ ඉඳන් ෆින්ලන්තය වගේ එහෙම නැත්නම් යුරෝපයේ රටකට එනවා නම් ඔයාලා කොහොමද සූදානම් වෙන්න ඕනේ, ඔයාලා කොහොමද ඒක තීරණය කරන්නේ කියන කාරණා ගැන පොඩ්ඩක් මග පෙන්වීමක් කරන්න. ඊටත් අමතරව ඔයාලා යම්කිසි රටකට යන්න තීරණය කරාට පස්සේ යුරෝපයේ තියෙන ෆින්ලන්තය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යුරෝපයේ වෙනත් රටක් වෙන්න පුළුවන්. ඒ වගේ රටකට යන්න තීරණය කළාට පස්සේ ඔයා එහෙ ගිහිල්ලා සෙටල් වෙන්න ඔයාලා කොයි වගේ දේවල්ද කරන්න ඕනේ කියන වගේ කාරණාවක් ගැන මගේ අත්දැකීමත් එක්ක මගේ පෙන්වීමක් කරන්න තමයි මම මගේ channel එක හරහා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේම අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා හදා ගන්නකොට සමහර විට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහර අයට. මොකද යුරෝපයේ එහෙම නැත්නම් මේ ෆින්ලන්තයේ මම ලබන අත්දැකීම තවත් පුද්ගලයෙක්ගේ අත්දැකීමට 100%ක් සමපාත නොවෙන්න පුළුවන්. ඉතින් මට වඩා සම්පූර්ණ වෙනස් මේ අත්දැකීම් ලැබෙන කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් ඒ කට්ටිය සමහර විට මම කියන කාරණා වලට එකඟ නොවෙන්න පුළුවන්. ඉතින් ඒක වීඩියෝස් බලන ඔයාලට තීරණය කරන්න පුළුවන් මම මේ කියන දේ ඔයාලා ගන්නවද, ඒ විදිහටම ගන්නවද, එහෙම නැත්නම් තමන්ට ගැලපෙන විදිහට හදාගෙන ඒ ටික ගන්නවද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. මොකද මම කොයිම අවස්ථාවකවත් මේ වගේ රටවල් වලට එන්න කියලා ඔයාලව පොළඹවන්නේ නැහැ. එන්න කියලා තීරණයක් අරන් ඉන්න කෙනෙක්ට යම්කිසි මඟ පෙන්වීමක් කරන එක, මගේ අත්දැකීම් එක්ක යම්කිසි මඟ පෙන්වීමක් කරන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සම්පූර්ණ යුරෝපයම ගැන. යුරෝපයට ඔයාලට එන්න පුළුවන් කොහොමද, ඔයාලට තියෙන අවස්ථා මොනවද, අන්න ඒ වගේ කාරණා ටිකක් ගැන මූලික ප්‍රවේශයක් ගන්න එක තමයි මම අද වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට මම යුරෝපයේ තියෙන ඒ රටට අදාළව වෙනම ඔයාලා එන්නේ කොහොමද සහ තියෙන අවස්ථා මොනවද වගේ කාරණා ගැන වීඩියෝ සීරීස් එකක්ම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා යුරෝපයේ එන්න කැමති රටක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. වැඩිපුරම කමෙන්ට් කරලා තියෙන රට ගැන ඉස්සෙල්ලාම වීඩියෝ එක කරනවා. ඉතින් අපි බලමු මේ යුරෝපය කියන්නේ මොකක්ද කියලා. යුරෝපය භූගෝලීය පිහිටීමක් විදිහට ගත්තොත් එහෙම යුරෝපය කියලා කියන්නේ ආර්ක්ටික්, ඇට්ලාන්ටික් සහ මධ්‍යධරණී කියන මුහුදු සීමාවලින් වටවෙච්ච ලෝකයේ දෙවනියට පොඩිම මහද්වීපය. යුරෝපයට අයිති වෙලා තියෙන රටවල් ගාන කීයද කියලා ගත්තොත් එහෙම ඒක ටිකක් මතභේදාත්මක කාරණාවක්. මොකද සමහර තැන්වලදී මේක රටවල් 50ක් කියලා කියනවා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළි අරගෙන තියෙනවා මේක රටවල් 44ක් කියලා. රුසියාව, තුර්කිය, කසකස්ථානයේ වගේ රටවල් ගත්තොත් එහෙම මේ රටවල් යුරෝපයටයි ආසියාවටයි කියන දෙකටම සමහර වෙලාවට පොදු භූමි තියෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලදී මේ රටවල් ඇත්තටම යුරෝපයට අයිතිද කියලා පොඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. ඊටත් අමතරව ජෝර්ජියාව, ආමේනියාව සහ අසර්බයිජාන් කියන රටවල් තුනත් පිහිටීම ගැන පොඩි ගැටලු කිහිපයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ රටවල් 6 සාමාන්‍යයෙන් යුරෝපය කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගන්නේ නැහැ. නමුත් කොසෝවෝ කියන රට අර්ධ යුරෝපීය රාජ්‍යයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට පිළි අරගෙන තියෙනවා. ඉතින් යුරෝපය කියන්නේ ඇත්තටම ලොකු පරාසයක විහිදලා තියෙන මහද්වීපයක්. ඉතින් මේ මහද්වීපයේ තියෙන රටවල් ගත්තොත් එහෙම මේ රටවල් එකිනෙකට සාපේක්ෂව වෙනස් විදිහේ දේශගුණික අත්දැකීම් තමයි විඳින්නේ. උදාහරණයක් විදිහට අපි උතුරු කෙළවරේ තියෙන ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, අයිස්ලන්තය වගේ රටවල් ගත්තොත් එහෙම මේ රටවල් වලට ගොඩාක් දිග
වින්ටර් එකක් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් සාපේක්ෂව ගත්තොත් එහෙම අවුරුද්දේ වැඩි කාලයක් ඊටමත් තද විදිහේ සීතලක් තියෙනවා. ඉතින් මම දැනට ජීවත් වෙන ෆින්ලන්තේ සාමාන්‍යයෙන් මාස 6ක වගේ වින්ටර් එකක් තියෙනවා. ඒ කියන්නේ හිම වැටෙන කාල සීමාවක් තියෙනවා මාස 6ක වගේ. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්නේ 2025 සැප්තැම්බර් මාසේ 29 වෙනිදා. ඉතින් අද මේ වෙනකොට උෂ්ණත්වය සෙල්සියස් 2ක් 3ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට වටපිටේත් උනත් පේනවා ඇති ටිකක් මීදුම් ගතියක් වගේ තියෙනවා. ඉතින් ටිකක් සීතලයි මේ දවස්වල. ඉතින් අවුරුද්ද පුරාවටම වගේ මේ සීතල තියෙනවා. පොඩ්ඩක් සමයකට වෙන්න ටිකක් උෂ්ණත්වය වැඩි වෙනවා. නමුත් ඊටමත් වැඩි කාල සීමාවක් සීතලින් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් මේ රටවල වින්ටර් එක ටිකක් දිග වුණාට අනිත් ඍතු ඔක්කොම ඊටමත් කෙටි. ඒ කියන්නේ මාස 6ක් වින්ටර් එක තියෙනකොට ඉතිරි ඍතු තුනම තියෙන්නේ මාස 6ක් වගේ කාලයක් ඇතුළත තමයි ඒ ටික ගත වෙන්නේ. ඉතින් ඊටමත් කෙටි ඍතු ටිකක් තමයි වින්ටර් එකට අමතරව මේ රටවල් අත්විඳින්නේ. එතකොට පෝලන්තය, රුමේනියාව, ජර්මනිය වගේ රටවල් ගත්තොත් එහෙම ටිකක් මධ්‍යස්ථ දේශගුණයක් තියෙන රටවල් විදිහට සලකන්න පුළුවන්. සමයකට ගොඩක් රස්නෙයි, ඒ වගේම වින්ටර් එකටත් ගොඩක් සීතලයි. එතකොට ස්පාඤ්ඤ, ඉතාලිය, ප්‍රංශය, ග්‍රීසිය මේ වගේ රටවල් ගත්තොත් එහෙම මේ වගේ රටවල් ටිකක් මුහුදු බඩ ප්‍රදේශවලට ටිකක් ළඟයි. ඉතින් ඒක නිසා ඒ වගේ සාමාන්‍ය මධ්‍යස්ථ දේශගුණයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ රටවල වින්ටර් එක උනත් සාපේක්ෂව දිගින් අඩුයි. ඒ වගේම අර උතුරු යුරෝපයේ තරම් ගොඩක් දිග වින්ටර් එකක් නෙවෙයි මෙහි අත්දකින්න තියෙන්නේ. එච්චර සීතලත් නැහැ. එතකොට අයර්ලන්තය, බෙල්ජියම, එක්සත් රාජධානිය මේ වගේ රටවල් ගත්තොත් එහෙම මේ රටවල් ගොඩක් මුහුදු බඩව තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මුළු අවුරුද්ද පුරාවටම වගේ මෙයාලට ටිකක් වැසි සහිත කාලගුණයක්, දේශගුණයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ රටවල උෂ්ණත්ව වෙනස් වීම එච්චර ලොකු පරාසයක නෙවෙයි සිද්ධ වෙන්නේ. සාපේක්ෂව ගත්තොත් උතුරු අර්ධගෝලයේ තියෙන රටවල් වලට සාපේක්ෂව ගත්තොත් එහෙම මේ රටවල් වල උෂ්ණත්වය වෙනස් වෙන පරාසය ඉතාමත් අඩුයි. ඉතින් මම ඒ කාරණා ටික අරගෙන ආවේ ඔයාලා යුරෝපයට එන්න කැමති ඒත් ඔයාලා ටිකක් රටක දේශගුණය ගැන පොඩ්ඩක් කල්පනා කරලා හිතලා බලන පුද්ගලයෙක් නම් ඔයාලට රටක් තෝරගනිද්දී මෙන්න මේ කාරණාවත් වැදගත් වෙයි කියන අදහසත් එක්ක තමයි මම ඒ කාරණා ටික ඔයාලට ඉදිරිපත් කරේ. ඉතින් අපි යුරෝපය ගැන කතා කරනකොට අපේ ඔළුවට එන ප්‍රධානම වචනයක්, ප්‍රධානම කාරණාවක් තමයි මේ යුරෝපියන් යූනියන් කියන එක. ඉතින් මේ යුරෝපියන් යූනියන් එක එහෙම නැත්නම් යුරෝපා සංගමය කියන්නේ යුරෝපයේ තියෙන ප්‍රධාන රටවල් 27ක් එකතු වෙලා සංගමයක් හදාගෙන තියෙනවා. ඉතින් මේ සංගමයේ අරමුණ තමයි මේ රටවල් අතර ආර්ථික සහ දේශපාලන එකමුතුවක් පවත්වාගෙන දේශපාලන කටයුතු ඒ වගේම මේ රටවල් ඉදිරියට පවත්වාගෙන යන එක. ඉතින් මේ සංගමයට අදාළ රටවල් 27 ඇතුලේ ආර්ථික කටයුතු ගොඩක්ම නීති රීති වලින් නිදහස් වෙලා තියෙන්නේ. නීති රීති නැත්තේමත් නැහැ. නමුත් ගොඩක් ලිහිල්. ඉතින් ඔයාලා යුරෝපයට එන්න ඉන්නවනම් මේ කියන යුරෝපානු සංගමයට අයිති රටකට ආවොත් එහෙම ඔයාලට ගොඩක් ලොකු වාසි ටිකක් තියෙනවා. ඔයාලා මේ රටක පුරවැසියෙක් නම් ඔයාට මේ ඕනම රටක කිසිම බාධාවක් නැතුව ගිහින් ජීවත් වෙන්න, ඉගෙන ගන්න, වැඩ කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මේ රටක රෙසිඩන්ස් පර්මිට් එකක් තියෙනවා නම් ඔයාලට නිදහසේ මේ රටවල් අතර සංචාරය කරන්න පුළුවන්. ඉතින් මේ නිදහස යුරෝපානු සංගමයට අයිති රටවල් අයිති නොවන රටවල් දෙකක් වෙන නෝර්වේ සහ අයිස්ලන්තේ මේ රටවල් දෙකෙනුත් ඔයාලට මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා මේ රටවල් 27 ඇතුළත ඔයාලා සංචාරය කරනකොට ඔයාලට කොයිම අවස්ථාවකවත් රෝමින් එහෙම වෙනම ඇක්ටිව් කරගන්න අවශ්‍ය නැහැ. මේ රටවල් 27 ඇතුළතම රෝමින් ඔයාලට ෆ්‍රී. ඉතින් ඒ වගේම ඔයාලට මේ රටවල් 27න් යම්කිසි රටක රෙසිඩන්ස් පර්මිට් එකක් තියෙනවා නම් මේ රටවල් 27 ඇතුළේ ඕනම රටක මාස 3ක් වෙනකන් දින 90ක් වෙනකන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව වීසා නැතුව ඉන්න පුළුවන්. නමුත් ඔයාලා මතක තියාගන්න ඕනි කාරණාවක් තමයි ඔයාලා එහෙම ගිහිල්ලා ජොබ් එකක් කරනවා නම් එහෙම නැත්නම් ඉගෙන ගන්නවා නම් කියන්නේ දින 90කට වඩා වැඩි කාලයක් ඔයාලට ඒ රටවල ඉන්න වෙනවා නම් ඒ අදාළ රටේ වීසා එකක් ඔයාලා ගන්න ඕනේ. ඒ වගේම ඔයාලා එක රටක ඉඳන් තවත් රටක රැකියාවක් හොයනවා නම් දැන් උදාහරණයකට මම දන්න තරමින් ගොඩක් අය රුමේනියාවට ඇවිල්ලා රුමේනියාවේ ඉඳන් යුරෝපයේ තියෙන වෙනත් රටවල ජොබ්ස් හොයනවා. ඉතින් ඒ වගේ ඔයාලා යුරෝපානු සංගමයට අයිති රටක ඉඳන් ඒ රටක වැඩ කරන ගමන් එහි පළපුරුද්ද ගත්ත පුද්ගලයෙක් විදිහට තවත් රටක තියෙන ජොබ් එකකට අයදුම් කරනවා නම් ඔයාලට ටිකක් වැඩි අවස්ථාවක් වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙනවා කියන එක මම විශ්වාස කරනවා. මොකද ඔයාලා යුරෝපයේ ඇතුලේ තියෙන රටක ඉඳන් ඇප්ලයි කරන නිසා ඔයාලට සාපේක්ෂව යුරෝපයට අයිති නොවන රටක ඉඳන් ඉල්ලුම් කරනවට වඩා ඉක්මනින් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට යුරෝපියන් හෙල්ත් ඉන්ෂුරන්ස් කාඩ් එකක් තියෙනවා නම් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඒ අදාළ රටෙන් ඔයා ඒ ඉන්න රටෙන් ඔයාට සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඊටත් අමතරව එරමුස් ප්ලස් වගේ වැඩසටහන් හරහා ඔයාලා දැන් ජීවත් වෙන රට තියෙනවනේ. අන්න ඒ රටේ ඔයාලට ලැබෙන මුදලට හා සමාන මුදලකට අධ්‍යාපන පහසුකම් ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට මේක ඊට වඩා අඩු ගාණක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට නොමිලේම වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වාසි ගොඩක් ලැබෙනවා ඔයාලා යුරෝපානු සංගමයට අයිති රටකට ආවොත් එහෙම.
ඉතින් ඔයාලට අදහසක් ගන්න ඕනේ නම් ඔයාලට දැනගන්න ඕනේ නම් යුරෝපානු සංගමයට අදාළ රටවල් ටික මොනවද කියලා ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ රටවල් වල ලිස්ට් එක දාලා තියෙනවා. ඉතින් ඔයාලා යුරෝපයට එන ගමනේදී ඔයාලා රටක් තෝරගන්නකොට ගොඩක් කට්ටිය කල්පනා කරන කාරණාවක් තමයි අපි ටිකක් සංවර්ධනය වුණ රටකට යනවද එහෙම නැත්නම් සංවර්ධනය වෙමින් පවතින රටකට යනවද කියන එක. ඇත්තටම යුරෝපය ගත්තොත් එහෙම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ලිස්ට් එකක් ඔයාලට ඉදිරිපත් කරන එක පහසුයි. මොකද යුරෝපයේ තියෙන බහුතර රටවල් ප්‍රමාණයක් සංවර්ධිත රටවල් විදිහට තමයි සලකන්නේ. නමුත් ඒ අතර යම්කිසි රටවල් ප්‍රමාණයක් තියෙනවා තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල්. නමුත් ඔයාලා හිතන්න එපා දැන් උදාහරණයකට ලංකාව ගත්තත් ලංකාවත් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්නේ. නමුත් මෙහි තියෙන රටවල් IMF එකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් විදිහට වර්ගීකරණය කරලා තිබුණත් ඒවා සාපේක්ෂව දකුණු ආසියාතික රටවල් වලට වඩා ගොඩක් ඉහළින් තියෙන රටවල්. IMF එකේ ක්‍රයිටීරියාස් වලට අනුව සමහර වෙලට සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට සලකන්න පුළුවන්. නමුත් ඇත්තම සාපේක්ෂව දකුණු ආසියාතික රටවල් වලට සාපේක්ෂව ගත්තම ඉතාමත් ඉහළ මට්ටමකින් තියෙන රටවල් තමයි මේ යුරෝපයට අදාළ රටවල්. ඉතින් මම කියන්නේ හැම රටක්ම එහෙමයි කියලා. ඉතින් ඊට වඩා සමහරට අපිටත් වඩා අන්ත මට්ටමේ තියෙන රටවල් තියෙන්න පුළුවන්. නමුත් අති බහුතරයක් ගත්තොත් එහෙම සංවර්ධිත හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් විදිහට තමයි මේ යුරෝපයේ තියෙන ගොඩක් රටවල් තියෙන්නේ. ඉතින් ඔයාලට යුරෝපයේ තියෙන සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර මොකක් හරි ඔයාලට බලා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මම යුරෝපයේ තියෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ලිස්ට් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකට එකතු කරලා තියන්නම්. එතකොට ඔයාලට ඒක බලා ගන්න පහසු වෙයි. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක දැනට කතා කරලා තියෙනවා ඔයාලා යුරෝපයේ රටකට එනවා නම් සලකලා බලන්න ඕන කාරණා දෙකක්. එකක් තමයි දේශගුණය. මොකද ඔයාලට මේ රටවල් වල තියෙන දේශගුණය හරියන්නේ නැත්තම් සෙට් වෙන්නේ නැත්තම් එහෙම ඔයාලා මෙහෙට ආවට පස්සේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න පුළුවන්. ඒක නිසා ඒක ගැන අනිවාර්යෙන් හිතලා බලන්න. ඊටත් අමතරව ඔයාලා ගොඩක් වෙලාවට හිතන බලන කාරණයක් තමයි මේ රටේ සංවර්ධිත මට්ටම. මොකද ඔයාලා සංවර්ධිත යුරෝපයේ රටකට ආවොත් එහෙම ඔයාලට ගොඩක් සමාජ ප්‍රතිලාභ ලැබෙනවා වැඩි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම දැන් මේ දවස්වල පොඩි ප්‍රශ්නකාරී තත්ත්වයන් ටිකක් මතුවලා තියෙනවා. ඒත් ඇත්තටම මේක ගැන කතා කරොත් එහෙම මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඒක නිසා මම වෙනම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. නන් යුරෝපියන් කෙනෙක් විදිහට යුරෝපයේ රටකට ආවට පස්සේ ඔයාලට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද කියන එක සම්බන්ධයෙන් ඒ ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. නමුත් අර සංවර්ධිත රටවල් වල ඇත්තටම ටිකක් සාපේක්ෂව අනිත් රටවල් වලට සාපේක්ෂව ප්‍රතිලාභ සමාජ ප්‍රතිලාභ ගොඩක් වැඩි සහ ඉතාමත් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා යුරෝපයට එනවා නම් ඔයාලට යුරෝපයට එන්න පුළුවන් ක්‍රම මොනවද? අපි පොඩ්ඩක් දැන් ඒ ගැන කතා කරලා බලමු. ඇතන මම මේක එක රටත් එක්ක විශේෂ කරලා කතා කරන්නේ හැම පොදුවේ යුරෝපයට එන්න පුළුවන් අවස්ථා සහ එන්න පුළුවන් විදි ගැන විතරයි කතා කරන්නේ. ඉස්සරහට මම ඒ රටින් රටට වෙන වෙනම විශේෂ කරලා මම කතා කරන්නම්. මම වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා එන්න කැමති ඔයාලා එන්න බලාපොරොත්තු වෙන ඉන්න රටක් තියෙනවා නම් ඒ රට ගැන මම ඉස්ලාම් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් වැඩිපුරම කමෙන්ට් ලැබෙන රටට මම ඉස්ලාම් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඔයාලා යුරෝපයට දින 90කට වඩා වැඩි කාලයක් ඉන්න එනවා නම් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම රෙසිඩන්ස් පර්මිට් එකක් ගන්න වෙනවා. ඉතින් ඔයාලට යුරෝපයට එන්න පුළුවන් ඉතාමත් ඉක්මනින් එන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි ඔයාලා කෙලින්ම යුරෝපයේ යම්කිසි රටකට රැකියාවකට එන එක. මේක ඇත්තටම ටිකක් සාපේක්ෂව ගත්තොත් එහෙම ටිකක් අමාරුයි. ටිකක් අමාරු අපහසු ක්‍රමයක්. නමුත් මේ ක්‍රමය ගොඩක් ආරක්ෂිතයි. මොකද ඔයාලා යුරෝපයට ආවට පස්සේ ආපු දවසේ ඉඳන්ම ඔයාලට මුදලක් උපයන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ සාපේක්ෂව වියදම් අධික රටවල් කීපයක් තමයි තියෙන්නේ. ඉතින් යුරෝපයේ තියෙන ගොඩක් රටවල් ලංකාවට සාපේක්ෂව ගත්තොත් එහෙම ගොඩක් වියදම් අධික රටවල්. ඉතින් ගොඩක් වෙලාවට අපිට යුරෝපයේම මුදල් හම්බ කරලා යුරෝපයේම වියදම් කරනවා නම් අපිට ඒක ලොකුවට දැනෙන්නේ නැහැ. නමුත් අපි ලංකාවේ අපි ඉතිරි කරගෙන ආපු හරිය එහෙම නැත්නම් ලංකාවෙන් උපයන මුදල් අපි මෙහෙ වියදම් කරන්න පටන් ගත්තොත් එහෙම ඒක අපිට ගොඩක් තදින් දැනෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට මේ ක්‍රමය ගොඩක්ම ආරක්ෂිත ක්‍රමයක් විදිහට දකින්න පුළුවන්. මොකද ඔයාලා මෙහෙට ආපු දවසේ ඉඳන්ම ඔයාලට මුදල් උපයන්න අවස්ථාව තියෙන නිසා. නමුත් ඔයාලට මේ විදිහට රැකියාවක් ලබා දෙන්න නම් ඔයාට රැකියාව ලබා දෙන ආයතනය ඒ අදාළ රටේ ආගමන විගමන ඒකකයට සහ තවත් අංශ තියෙනවා. ඉතින් මේ අංශ වලට දැනුවත් කරන්න ඕනේ, දැනුම් දෙන්න ඕනේ. ඇයි ඔයාට මේ ජොබ් එක දෙන්නේ කියන එක. මොකද ඔයාගේම ස්කිල්ස් තියෙන, ඔයාගේම හැකියාවන්, ඔයාගේම අධ්‍යාපනය මට්ටම තියෙන පුද්ගලයන් යුරෝපෙත් ඉන්න පුළුවන්. ඉතින් යුරෝපයේ පුද්ගලයෙක්ට මේ අවස්ථාව දෙන්නේ නැතුව යුරෝපයෙන් පිට පුද්ගලයෙක්ට මේ කාරණාව මේ ජොබ් එක ලබා දෙන්නේ ඇයි කියන එක මේ අදාළ ආයතනය තහවුරු කරන්න ඕනේ. ඉතින් එහෙම තහවුරු කරාට පස්සේ තමයි ඔයාලට රැකියා අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් අභියෝගාත්මක කාරණාවක්. මොකද ඔයාලා ඒ ආයතනය කන්වින්ස් කරන්න ඕනේ. වගේම ඒ ආයතනය අදාළ ඒ රටේ ආගමන විගමන ඒකකය සහ අනිත් ආයතන දැනුවත් කරන්න ඕනේ. තර්කානුකූලව ඔප්පු කරන්න ඕනේ. ඇයි යුරෝපයෙන් පිට පුද්ගලයෙක් වෙන ඔයාට මේ රැකියාව ලබා දෙන්නේ කියන එක.
ඉතින් ඒකත් එක්ක ඔයාලට තේරෙනවා ඇති සාමාන්‍ය රැකියාවකට කෙලින්ම අපිට ජොබ් එකක් ගන්න එක ටිකක් අපහසු කාරණාවක් කියලා. ඔයාලට යුරෝපයේ ඉක්මනින්ම පහසුවෙන්ම රැකියාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි EU Blue Card ක්‍රමය. ඉතින් ඔයාලට යුරෝපය පිළිගන්න මට්ටමේ ඉතාමත් ඉහළ අධ්‍යාපන සුසුකමක් ඒ වගේම වෘත්තීය සුසුකමක් පළපුරුද්දක් තියෙනවා නම් ඔයාලට ඉතාමත් පහසුවෙන් යුරෝපයේ තියෙන රටකට රැකියාවකට අයදුම් කරලා එන්න පුළුවන්. ඉතින් ඔයාලා එන රටේ සාමාන්‍ය වැටුප් පරාසයට වඩා තරමක් ඉහළ වැටුපකට ඔයාලට මේ EU Blue Card ක්‍රමය යටතේ එන්න පුළුවන්. ඒ ක්‍රමයට අමතරව ඔයාලා අපි හිතමු යම්කිසි යුරෝපයට අයිති ආයතනයක ශාඛාවක කොහේ හරි රටක වැඩ කරනවා කියලා. සමහර විට ඔයාලා ලංකාවේ ඉඳන් නොවෙන්න පුළුවන් යුරෝපයට එන්නේ. සමහරට ලංකාවෙත් මේ වගේ ආයතනවල ශාඛා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒ වගේ ආයතනයක ශාඛාවක වැඩ කරනවා නම් ඔයාලට ඉතාමත් පහසුවෙන්ම යුරෝපයේ තියෙන ඒ ආයතනයේම තවත් ශාඛාවකට වැඩට එන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම ඒ ආයතනයක අභ්‍යන්තර කාරණාවක්. ඉතින් ඔයාලා එහෙම ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඔයාලට ඒ වගේ කාරණාවක් උත්සාහ කරලා බලන්නත් පුළුවන්. ඉතින් මම මේ කතා කරේ යුරෝපයට එන්න පුළුවන් ටිකක් අපහසු ක්‍රමයක් කෙලින්ම රැකියාවකට අවස්ථාවක් උදා කරගෙන එන එක. ඉතින් අපි බලමු යුරෝපයට දැනට අපිට එන්න පුළුවන් තියෙන පහසුම ක්‍රමය මොකක්ද කියලා. ඉතින් සාපේක්ෂව ගත්තම දැනට යුරෝපයට එන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි යුරෝපයේ තියෙන උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන්න ඉගෙන ගන්න අපි එන එක. ඉතින් එහෙම අධ්‍යාපනය ලබා ගන්න එන ඔයාලට සමහර රටවල් වලින් ඒ රටවල් වලට සාපේක්ෂව විවිධ මට්ටමේ කොන්දේසි තියෙනවා. ඉතින් සමහර කට්ටියට තනියම එන්න පුළුවන්. සමහර කට්ටියට තමගේ පවුලත් එක්ක එන්න පුළුවන්. ඉතින් මේ වගේ ඊටමත් පහසුවෙන්ම යුරෝපයට ඔයාලට සංක්‍රමණය වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි අධ්‍යාපනය ලබන්න යුරෝපයේ රටකට එන එක. ඉතින් මේ අධ්‍යාපනය ලබන්න පුළුවන් අවස්ථා ගැන සඳහන් වෙලා තියෙන වෙබ්සයිට්ස් ගොඩක් තියෙනවා. ඒ රටේ තියෙන අදාළ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ යුනිවර්සිටි එකට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන මේ ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ආයතනයක වෙබ්සයිට් එකට ගියොත් එහෙම ඔයාලට ඒ ආයතනයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා වැඩි විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා යුරෝපයට ආවට පස්සේ ඉතින් මේ විදිහට ඔයාලා ඉගෙන ගන්න අධ්‍යාපනය ලබන්න යුරෝපයට ආවට පස්සේ ඔයාලගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කරාට පස්සේ ඔයාලට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් දාලා යුරෝපයේ තවදුරටත් ඉන්න පුළුවන්. ඉතින් ඒ ඉන්න අතරේ ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් රැකියාවක් ලබාගෙන එතනින් එහාට අපි මේක වර්ක් වීසා එකකට අපේ පර්මිට් එක වෙනස් කරගෙන අපිට දිගටම යුරෝපයේ නතර වෙන්න පුළුවන්. ඒක එතනින් ඉස්සරහට ගිහිල්ලා PR එක අරගෙන සිටිසන්ෂිප් එක අරගෙන ඒ විදිහට ඒ ආකාරයෙන් තමන් කැමති රටේ සෙටල් වෙන්න පුළුවන්. ඒක ඔයාලා යුරෝපයේ අධ්‍යාපනය ලබන රටම වෙන්න ඕනි කියලා නීතියක් නියමයක් නැහැ. ඉතින් ඔයාලට යුරෝපයේ තියෙන කැමතිම රටකට සංක්‍රමණය වෙන්න ගොඩක් අවස්ථාව තියෙනවා. මොකද ඔයාලා අධ්‍යාපනය ලැබලා සුදුසුකමක් ලබාගෙන තියෙන්නේ යුරෝපයේම තියෙන රටක අධ්‍යාපන ආයතනයකින් නිසා. ඉතින් ඔයාලට ඒ වගේ අධ්‍යාපනය ලබන්න යුරෝපයට එන්න පුළුවන් අවස්ථා ගොඩක් යුරෝපයේ තියෙන උසස් අධ්‍යාපන ආයතන වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේවා වෘත්තීය පුහුණු පාඨමාලා වෙන්න පුළුවන්, උපාධි පාඨමාලා වෙන්න පුළුවන්, මාස්ටර්ස්, PhD ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් කාලපරාසය ගත්තොත් මාස 6ක ඉඳන් අපි වෘත්තීය පුහුණු පාඨමාලාවක් ගත්තොත් මාස 6ක වගේ ඉඳන් PhD එකක් ගත්තොත් එහෙම අවුරුදු 5ක් 6ක් වගේ කාල සීමාවක් යනකම් යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් උපාධියකට නම් අවුරුදු 3මාරක් 4ක් වගේ කතර කාලයක් යනවා. ඉතින් මේ විදිහට ඒ අදාළ ඔයාලා ලබා ගන්න සුදුසුකමත් එක්ක මේ අධ්‍යාපනය ලබා දෙන පාඨමාලාවේ කාල සීමාව වෙනස් වෙනවා. ඉතින් ඔයාලටත් ඔයාලා කැමති ඔයාලට සුදුසුයි කියලා හිතෙන රැකියා අවස්ථාවන් බහුලයි කියලා හිතෙන ඉදිරියේදී ඔයාලට ඉදිරි ගමනක් යුරෝපයේ යන්න පුළුවන් කියලා හිතෙන මට්ටමේ පාඨමාලාවක් හොයාගෙන ඔයාලට ඊටමත් පහසුවෙන්ම යුරෝපයට ඇතුල් වෙන්න පුළුවන්. ඔයාලට යුරෝපයට එන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි ඔයාලා යුරෝපයට ආවට පස්සේ එහෙම නැත්නම් ඔයාගේ තව ළඟම ඥාති වෙන කවුරු හරි කෙනෙක් යුරෝපයේ ඉන්නවා නම් ෆැමිලි රියුනියන් කැටගරි කියන එක යටතේ අපිට යුරෝපයට සංක්‍රමණය වෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඔයාලගේ බිරිඳ එහෙම නැත්නම් සැමියා එහෙම නැත්නම් අම්මලා තාත්තලා ඒ වගේම ළමයි යුරෝපයේ ඉන්නවා නම් ඒ අයට ඔයාලත් එක්ක තියෙන සම්බන්ධතාවය පෙන්눔 කරලා ඒක තහවුරු කරලා ඔයාලවත් යුරෝපයට ගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ අවස්ථාව යුරෝපයේ තියෙන ගොඩක් රටවල් වලින් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට යම්කිසි යුරෝපයේ තියෙන රටක සිටිසන්ෂිප් එක එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ස් එක එහෙමත් නැත්නම් රෙසිඩන්ස් පර්මිට් එක තියෙනවා නම් මේක පාවිච්චි කරලා මම මේ කිව්ව ෆැමිලි රියුනියන් කැටගරි එක යටතේ ඔයාලට යුරෝපයට ඇතුල් වෙන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේක සමහර වෙලාවට ඒ තියෙන අදාළ රටේ නීති රීතිත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. නමුත් බහුතරය ගත්තොත් එහෙම අපිට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා යුරෝපයේ තියෙන රටවල් විසින්. ඔයාලට යුරෝපයට එන්න පුළුවන් අනික් එක ක්‍රමයක් තමයි ඔයාලා යම්කිසි විශාල මට්ටමේ ආයෝජනයක් එක්ක යුරෝපයට එනවා නම් ඒ කියන්නේ මෙහි ව්‍යාපාරයක් ආරම්භ කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහි තියෙන ව්‍යාපාරයකට කෙලින්ම ආයෝජනය කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාරණාවක් එක ඊටමත් විශාල මුදල් ප්‍රමාණයක් එක්ක ඔයාලට යුරෝපයට එන්න පුළුවන් නම් ඔයාලට ඊටමත් පහසුවෙන් යුරෝපයේ දීර්ඝකාලීනව ජීවත් වෙන්න වීසා ලබා ගන්න පුළුවන්. ඉතින් සාපේක්ෂව ගත්තම මේක ගොඩක් අපහසු ක්‍රමයක්. මොකද අපි හැමෝටම මේ වගේ අවස්ථාවක් ලබා ගන්න අමාරුයි.
මොකද මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ඒ වගේ විශාල ධනස්කන්ධයක් තියෙන පුද්ගලෙක් ලංකාව වගේ රටක ඉඳගෙන යුරෝපය වගේ රටකට ඇවිල්ලා ජීවත් වෙයි කියලා. නමුත් කවුරු හරි පුද්ගලයෙක්ට හිතෙනවා නම් තමන් ගාව තියෙන වත්කම් ප්‍රමාණය තමන්ට ඇති, ඒ වගේම තමන් ලංකාවේ ඉඳන් මේ හම්බ කරන මුදල් ප්‍රමාණයෙන් මට යුරෝපයේ ගිහිල්ලා සැපපහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් සහ ඒ ආදායම් මාර්ගය මට දිගටම ලැබෙනවා කියලා තහවුරුවක් තියෙනවා නම් එයාලට ඇත්තටම පුළුවන් තමන්ගේ ජීවිතේ වෙනසක් ලබා ගන්න වගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් යුරෝපය වගේ රටකට ඉතාමත් ඉක්මනින් පහසුවෙන් සංක්‍රමණය වෙන්න. ඉතින් ඔයාලත් යුරෝපයට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මම මේ කලින් කතා කරපු කාරණා 4 තමයි ඔයාලට යුරෝපයට එන්න පුළුවන් ප්‍රධානම ක්‍රම 4. ඉතින් මීට අමතරව ඇත්තටම නීත්‍යානුකූල නොවන කාරණා තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ නැහැ. මම නීත්‍යානුකූල ක්‍රම ගැන විතරයි කතා කරන්නේ. මොකද ඔයාලා යම්කිසි හේකින් නීත්‍යානුකූල නොවන ක්‍රමයකට යුරෝපයට ආවට පස්සේ ඔයාලට ප්‍රශ්නකාරී තත්ත්වයන් ගොඩක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මම මේ කතා කරපු කාරණා වලට අමතරව යුරෝපයේ ඒ රටට අදාළව එන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා යුරෝපයේ තියෙන ඒ රටට අදාළව වෙනම වීඩියෝස් අරගෙන එන්න. ඉතින් ඒ අදාළ රට ගැන කතා කරන අවස්ථාවේදී ඒ විදිහට එන්න පුළුවන් වෙනත් ක්‍රම මොනවද කියන එක අපි සාකච්ඡා කරමු. ඉතින් ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඒ වගේම ඔයාලා යුරෝපයේ රටකට සංක්‍රමණය වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් යම්කිසි ඒ රටවල් ගැන අදහසක් ලබා ගන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට මම ගොඩක් මේ සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා කරන්න විස්තර අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් මම සමුගන්නවා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ජය වේවා.